අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණිය නිර්මාණ පාඩමට අදාළව අන්තර්වෘත්තය නිර්මාණය කිරීම සම්බන්ධව. අපි ඉස්සෙල්ලම බලමු අන්තර්වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා. අන්තර්වෘත්තයක් කියලා කියන්නේ පුතේ ත්‍රිකෝණයක පාද තුනම ඇතුළතින් ස්පර්ශ කරන වෘත්තයකට. එතකොට මම රූපයක් දීලා තියෙනවා ABC ත්‍රිකෝණයක් තියෙනවා. මේ ABC ත්‍රිකෝණයේ AB පාදය, ඒ වගේම BC පාදය සහ AC පාදය මේ පාද තුනම ඇතුළතින් ස්පර්ශ කරන වෘත්තයක් දීලා තියෙනවා. මෙන්න මේ වෘත්තය කොළ පැහැයෙන් දක්වලා තියෙන වෘත්තය මේ අන්තර්වෘත්තය. ඒ අන්තර්වෘත්තයේ කේන්ද්‍රයට අපි කියන්නේ අන්තර් කේන්ද්‍රය කියලා. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ඉන් සෙන්ටර් කියලා. එතකොට මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන්නේ ඒ අන්තර්වෘත්තයට අදාළ කේන්ද්‍රය. අන්තර් කේන්ද්‍රය. හරි පුතේ, අපි දැන් බලමු සුළු කෝණී ත්‍රිකෝණයකට කොහොමද අන්තර්වෘත්තයක් හරියටම නිර්මාණය කරන්න කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම සුළු කෝණ ත්‍රිකෝණයක් ඇඳගෙන ඉමු. මම සරල ධාරයේ භාවිතයෙන් සුළු කෝණ ත්‍රිකෝණයක් ඇඳගත්තා. මම මේ ත්‍රිකෝණය නම් කරන්නම් ABC කියලා. මේ අන්තර්වෘත්තය නිර්මාණය කරන එක පරිවෘත්තය වගේම හරිම ලේසි. අපිට හැබැයි මෙතෙන්දි පොඩි වෙනසක් කරන්න වෙනවා. ඒ තමයි අපි අන්තර්වෘත්තය නිර්මාණය කරන්නේ මේ ත්‍රිකෝණයේ ඔබ කැමති මේ කෝණ තුනක් තියෙනවනේ, අභ්‍යන්තර කෝණ තුනක්. මෙතන නම් CAB කෝණයයි, ඒ වගේම ABC කෝණයයි, ACB මෙන්න මේ කෝණයයි. මේ කෝණ තුනෙන් ඔබ කැමති කෝණ දෙකක් තෝරගන්න. තෝරගෙන ඒ කෝණ දෙකේම අපිට සිද්ධ වෙනවා කෝණ සමච්ඡේදකය ගන්න. එහෙනම් මම ඉස්සෙල්ලාම මෙන්න මේ B කෝණයට අදාළව කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න. B කෝණ ළඟට ගිහිල්ලා මෙන්න මේ කෝණය අපි ඡේදනය වෙන විදිහට ඡාපයක් ගන්න. ඊළඟට මෙන්න මේ AB පාදයේ ඡේදනය වුණ තැන කව කටුවේ තුඩ තියලා නැවත ඡාප කරන්න. නැවතත් BC පාදයේ ඡේදනය වුණ තැන කව කටුවේ තුඩ තියලා නැවත ඡාප කරන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ ඡේදන ලක්ෂයයි මෙන්න මේ B ශීර්ෂයයි යා කරලා B කෝණයට අදාළ කෝණ සමච්ඡේදකයන්. ඊළඟට මම ගන්නවා මෙන්න මේ C කෝණය. C කෝණයට අදාළ කෝණ සමච්ඡේදකයන් දින්නේ පුතේ අපි C කෝණය ළඟට ගිහිල්ලා ඔන්න ඔහම මේ AC පාදයයි BC පාදයයි ඡේදනය වෙන විදිහට ඡාපයක් ගන්න. නැවත CB පාදයේ ඡේදනය වුණ තැන කව කටුවේ තුඩ තියලා ඡාප කරන්න. AC පාදයේ ඡේදනය වුණ තැන කව කටුවේ තුඩ තියලා ඡාප කරන්න. දැන් මේ ඡේදන ලක්ෂයයි C ලක්ෂයයි C ශීර්ෂය අපිට පුළුවන් යා කරන්න. එතකොට අපිට ලැබෙනවා ACB කෝණයේ කෝණ සමච්ඡේදකය. දැන් මේ කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැන ඔබට පේනවා. මම එතන I කියලා නම් කරන්න. මේ I කියලා අපි හඳුන්වන්නේ පුතේ අන්තර් කේන්ද්‍රය. I කියලා කියන්නේ අන්තර් කේන්ද්‍රය. අන්තර් කේන්ද්‍රය කියලා කියන්නේ අන්තර්වෘත්තයේ කේන්ද්‍රයට. දැන් කලින් නම් අපි මොකද කරේ? අන්තර් පරිවෘත්තයේ නම් පරිකේන්ද්‍රය හොයාගත්තට පස්සේ ශීර්ෂයකට තියෙන දුර අරගෙන වෘත්තය ඇඳලා. හැබැයි මෙතෙන්දි පොඩි වෙනසක් වෙන්න ඕන. ඒ තමයි අපි අන්තර් කේන්ද්‍රය හොයාගත්තට පස්සේ එතන ඉඳලා අපි ලම්බකයක් ගහන්න ඕනේ. මෙන්න මේ පාද තුනෙන් එකකට. AC පාදය හරි, AB පාදය හරි, එහෙම නැත්නම් BC පාදය හරි. මේ පාද තුනෙන් එකකට ඔයාට පුළුවන් ලම්බකයක් නිර්මාණය කරන්න. එතකොට මම මෙතන ඉඳලා BC පාදයට ලම්බකයක් නිර්මාණය කරන්න යන්නේ. හරි. එතකොට අපි කරන්නේ I වල කවකට තුඩ තියලා මෙන්න මෙහෙම BC පාදයේ ඡේදනය වෙන විදිහට ඡාපයක් ගන්න. ඇඳලා මේ BC පාදයේ ඡේදනය වුණ තැන නැවත කවකට තුඩ තියලා නැවත ඡාප කරන්න. ඊළඟට මෙතන කවකට තුඩ තියලා නැවත ඡාප කරන්න. දැන්
I සහ මේ ඡේදන ලක්ෂ්‍යය යා කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් CB පාදයට I වල ඉඳලා ලම්බකයක් නිර්මාණය කරගන්න. දැන් තියෙන්නේ I වල කවකට තුඩ තියලා මෙන්න මේ ලම්බ දුර තමයි අපි වෘත්තේ අරය කියලා ගන්න. අරය කියලා අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට අන්තර් වෘත්තයක් නිර්මාණය කරගන්න. මේ තියෙන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක් සඳහා අන්තර් වෘත්තය. ඔබට පේනවා ඇති AC පාදයයි AB පාදය සහ CB පාදය ඇතුළතින් ස්පර්ශ කරලා මේ වෘත්තය ගමන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ වෘත්තයට කියනවා අන්තර් වෘත්තය කියලා. හරි පුතේ. දැන් අපි කතා කරමු ඍජු කෝණී ත්‍රිකෝණයකට කොහොමද අන්තර් වෘත්තයක් නිර්මාණය කරගන්නේ කියලා. එතෙන්දී අපි ඉස්සෙල්ලාම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම සරල රේඛාවක් අඳිනවා. ඇඳලා මේ සරල රේඛාව ටිකක් කඩේරි වලින් දික් කරගන්න. මොකද ඍජු කෝණී ත්‍රිකෝණයක අපි ඉස්සෙල්ලා ඍජු කෝණයක් නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන කව කඩ තුඩ තියලා අපිට පුළුවන් දෙපස ඡාප කරගන්න. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ නැවතත් මෙන්න මේ ඡාප කරපු ස්ථාන වලින් කව කටුව තියලා අපිට පුළුවන් මේ විදිහට ඡාප කරගන්න. එතකොට අපිට ඍජු කෝණයක් මෙන්න මේ ලක්ෂයයි මේ ඡේදන ලක්ෂයයි යා කරලා නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ඍජු කෝණ ත්‍රිකෝණය අපිට ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඊළඟට මම මේ ත්‍රිකෝණය නම් කරන්නම් PQR කියලා. ඔය තියෙන PQR ඍජු කෝණ ත්‍රිකෝණය මම PQR මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණයේ කෝණ දෙකක සමච්ඡේදක දැන් නිර්මාණය කරගන්න යන්නේ. ඉතින්ලා මම තෝරගන්නම් මෙන්න මේ R කෝණය. කලින් විදිහටම අපිට පුළුවන් මේ ආකාරයෙන් කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න. දැන් මම මේ Q කෝණේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරනවා. ආකාරයෙන් දැන් මේ කෝණ සමච්ඡේදක ඡේදනය වුණේ මෙන්න මෙතෙන්දී. එතන තමයි එහෙනම් අන්තර් කේන්ද්‍රය ඉන්නේ. දැන් මේ අන්තර් කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ PR එහෙම නැත්නම් PQ එහෙම නැත්නම් RQ පාද තුනට අපිට පුළුවන් කැමති තුනෙන් එකකට ලම්බකයක් නිර්මාණය කරගන්න. මම මෙන්න මේ RP පාදයට ලම්බකයක් දැන් නිර්මාණය කරගන්න යන්නේ. එහෙනම් I වල කව කටුවේ තුඩ තියලා RP පාදය ඡේදනය කරන ඡාපයක් හඳිනවා. නැවත මේ විදිහට අපිට RP පාද ඡේදනය කරන ස්ථානවල ඉඳලා කව කටු තුඩ තියලා ඡාප කරගන්න. දැන් I සහ මේ ඡේදන ලක්ෂ්‍ය යා කරන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට ලම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් I වල කව කටු තුඩ තියලා මෙන්න මේ ලම්බ දුර, ඒ කියන්නේ ලම්බකයේ RP පාද ස්පර්ශය කරන තැනට තියෙන දුර අපි වෘත්තය අරය කියලා අරගෙන ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණය සඳහා අන්තර් වෘත්තය නිර්මාණය කරගන්න. හරි. අපි දැන් කතා කරමු මහා කෝණී ත්‍රිකෝණයකට කොහොමද අන්තර් වෘත්තයක් නිර්මාණය කරගන්න කියලා. කලින් විදිහමයි අපිට මහා කෝණ ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන්.
මම මේ මහා කෝණේ ත්‍රිකෝණය LMN කියලා නම් කරගන්න. දැන් කැමති කෝණ දෙකක කෝණ සමච්ඡේදක කලින් වගේ අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මම N කෝණේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරනවා මෙන්න මේ ආකාරයට. ඊළඟට පුතේ මම ගන්නවා මෙන්න මේ M කෝණය. M කෝණේ කෝණ සමච්ඡේදකය ඡාපයක් ගැහුවා නැවත ඒ ඡාපය පාද ඡේදනය කරන ස්ථානයේ ඉඳලා නැවත ඡාප කරන්න පුළුවන්. දැන් මේ ඡේදන ලක්ෂයයි M ලක්ෂයයි යා කරන්න තියෙනවා. දැන් මෙන්න මේ කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන තමයි අන්තර් කේන්ද්‍රය තියෙන්නේ. දැන් මේ අන්තර් කේන්ද්‍රයේ ඉඳලා අපිට පුළුවන් ලම්බකයක් ගන්න. මම LM පාදයට ලම්බකයක් නිර්මාණය කරන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට LM පාදයේ ඡේදනය වෙන විදිහට මම ඡාපයක් අඳිනවා. දැන් මෙතන තියලා ඡේදනය වෙන තැන තියලා නැවත ඡාප කරනවා. නැවතත් මෙතන තියලා නැවත ඡාප කරනවා. දැන් I සහ මේ ඡේදන ලක්ෂය යා කරනවා. එතකොට අපිට පුළුවන් ලම්බකය නිර්මාණය කරගන්න. දැන් I වල ඉඳලා මෙන්න මේ අපි ඇඳපු ලම්බකයට තියෙන දුර වෘත්තයේ අරය කියලා අරගන්න. අරය කියලා අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මහා කෝණී ත්‍රිකෝණය සඳහා අන්තර් වෘත්තයක් නිර්මාණය කරගන්න. හරි. මෙන්න මේ ආකාරයට තමයි අපි අන්තර් වෘත්ත නිර්මාණය කර ගැනීම සිද්ධ කරන්නේ. හරි. මම අදට පාඩම මෙතනින් අවසන් කරනවා. මම හිතනවා දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති අන්තර් වෘත්තයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන.